ඊගාව එක තමයි බ්‍රෙඩ් කැටගරි එකේ තුන්වෙනි කැටගරි එක. මේක ඉතාමත් වැදගත් කැටගරි එකක්. මේකට අපි කියනවා බ්‍රවුන් බ්‍රෙඩ් කියලා. බ්‍රවුන් කියන්නේ මොකටද? මොන පාටද? බ්‍රවුන් කියන්නේ දුමුරු පාට. ඒතර මේකේ නමේම තියෙනවා කලින් white bread එකේ white සුදු මේකේ brown. ඒතර brown කියන්නේ දුමුරු පාට පාන්. ඒතර පාට කොහොමද දුමුරු වෙන්නේ? මේ පාන් වල කලරින් දාලා නෙවෙයි දුමුරු කරන්නේ. ඒතර මේ brown bread කියන්නේ sweet bread white bread දෙකම අනුභව කරලා අවසානයේ වෙනම කාණ්ඩයකට හදන පාන්. අපි සාමාන්‍යයෙන් brown bread එකක් නිර්දේශ කරන්නේ ඕනම කෙනෙකුට කන්න පුළුවන්. වඩාත්ම සුදුසුයි සෞඛ්‍යයට හිතකර පාන්. සෞඛ්‍ය ආරක්ෂිත පාන්. health bread කියලා කියනවා. උදාහරණයක් විදිහට පරළු පාන්. ගොඩක් අය පරළු පාන් කියන පුරක්කම් පාන් කියන විතරක් කියනවා. නමුත් පරළු පාන් කියන්නේ කැටගරි එක. ඒතර තව ගත්තොත් එහෙම whole wheat bread, rye bread, sovital bread, multigrain bread. මේ ඔක්කොම brown bread. විශේෂත්වය තමයි මේ brown වලට අවශ්‍ය පිටි දුමුරු පිටි සකසන්නේ ධාන්‍ය වර්ග අමරාගත්ත පිටි. එහෙමද? කොහොමද ධාන්‍ය වර්ග දුමුරු පාටයි? ඒතකොට ධාන්‍ය වර්ග අමරාගත්ත පිටි වලින් අපි හදන පාන් වලට කියනවා brown bread කියලා. ඒතකොට ඔයගොල්ලෝ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ bread කැටගරියේ කොටස් තුනයි. අපවම මතක් කරොත් එහෙම white bread, sweet bread සහ brown bread. ඒතකොට අපිට හැකියාව තියෙන්න ඕනේ ඔය bread වර්ග තුනේ ඕනෑම එකක්. මොකද්ද මේකේ විශේෂත්වය? මොකද්ද white bread එකේ විශේෂත්වය? මොකද්ද sweet bread එකේ විශේෂත්වය සහ මොකද්ද අවසානට ගත්ත brown bread නැත්නම් health bread එකේ විශේෂත්වය කියන එක කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද?